better pop, bitch, I already know. Bitch, I'm on go. Remember I was at a low, now they on one front row. I be like, whoa, now they pull up to the show. Walk in the spot and I know it. Wagon, chain swinging. I get a shot and she tryna get active. Stay in the spotlight, she love my fashion. She in my highline, I be too bagging, can't flash it. I get that money, she caught it attractive. Why do these GT feel too classy? Denny and Millie. You know what? But why though? නන්දන සීන ගඟේ ප්‍රේම දියේ නාලා පියරු ගාලා චන්දන ඇල්ල වගේ ආලසින නැල දෙන්න මීර දීලා කුම්කුම සුවඳ පුරා විශ්වෙන ලීලා අංජන සිසිල නුලා ඇස්වල ගාලා ඉදී ළමට බෙලි You didn't have to cut me off like that. I could never know we were nothing. That motherfucker. අන්න අර යන බයිසිකලේ තුවක්කුවක් කරන් යන්නේ. අපි දැන් ඉන්නේ මේ තිත්තමාරාවේ. හරිම බයයි මිනිස්සු ඉන්නේ මේ පැත්තේ. ඇත්තන් මේ තියෙන බඩුවතේ අන්න තියෙනවත්තේ මට තියෙන දීවල නැතේ බඩු කැල්ල දැක්ක යකෝ දැක්කයි එන යම What the hell? ඔයාලට සෙල්ලම් කරන්න ඕනම නම් ගෑන් ළමගේ හදවත් එක්කයි ආදර එක්කයි සෙල්ලම් කරන්න එපා. ඒකට වැඩිය හොඳ දේවල් තියෙනවා සෙල්ලම් කරන්න පුළුවන්. මං ගාවත් තියෙනවා මැජික් පහන. ඒක ඇතිල්ලුවම භූතෙක් එළියට එනවා. උඹ ලොකර මුදම එළියේ මොකද යාළුවා? ඔය මුදම එළියේ කෝල් එකේ ඉන්නේ හොඳේ උඹන්නේ. ඔය එළියේ කෝල් එකේ ඉන්න ගමන් ඔය ගෙදරද? උඹන ඔන්න ඔය කොණ්ඩේ වගේ ඉන්නේ ඔන්න පීය ගත්තා. උඹට මේ එළියේ කෝල් එකේ ඉන්න ගමන් උඹන්න. බ්ලර් වෙනවනේ බලන්න. උඹන්න ඔන්න දෙනවා. උට බඩ ගගා දෙන්නේ හරිද? Hold up. දියද සිස්ටම් එකක් ගන්නවද? එන්න පිළියන්දර රූපසිංහ ආයතනයට. අඩුවට ෆ්‍රිජ් එකක් ගන්නවද? එන්න රූපසිංහ ආයතනයට. අඩුවට ලැප්ටොප් එකක්, අඩුවට ටීවී එකක්, අඩුවට ගිටාර් එකක්, බබල් සෙට් එකක්, කැමරාවක් එන්න රූපසිංහ එකට. ලැප්ටොප්ස්, රයිස් කුකර්ස්, මැෂින්ස් මේ සියලුම දේ කඩේ මිලටඩි ගොඩක් අඩුවට තමයි අපි දෙන්නේ. එන්න රූපසිංහ උපස්කරුවෝ. පිළියන්දර ශාඛාවට අපිට මොනට වෙන්න කියලා බලලා තියනවා. අම්මෝ ඒක රියලි අම්මෝ ඒක මේක හොඳයි අම්මෝ ඇත්තට අම්මෝ ඒකයි බඩවැලුත් එපරුණා ඒකට
පොළොන්දකෝ එකේ තටි නේද? නේද බෝ කළු දෙදොල් තමයිලු රසම. කළු රඹුටුනොත් එහෙම තමයි. ඒ මොකක්ද ඒක? Oh shit. Here we go again. තමන් පවක් කරන්න කියලා මොලේට ප්‍රොසෙස් වෙන්නේ නැති මිනිස්සෙක් ඉන්නවා. මිනිස්සෙක් පෙති ගහලා මරනවා. ඊට පස්සේ හොඳට දන්න මිනිස්සෙක් ඉන්නවා. මේ මැරුවොත් මූට රිදෙනවා මම පවක් කරන්නේ. මේකෙක් පෙති ගහලා මරනවා. දෙන්නගෙන් වැඩියෙන් කවුද පව කරන්නේ? අරුනේ දන්න එක රිටාඩඩ් එක ගන්න උට ප්‍රොසෙස් කරගන්න බෑනේ මොකද කරේ කිය එතකොට අර දුක විඳපු එකාගේ දුකට හේතුව මොකද්ද? ඒකේ කර්ම ටික කාටද යන්නේ? කොහෙටද යන්නේ? ඒක මචං මේ නම එළියට යන්නේ ඒක ක්ලවුඩ් එක ඒක නෑ බෑ අන්ක්ලේම්ඩ් ඒක ක්ලේම් කරගන්න ඕන. ඒක බෑ ඒක රෙඩීම් කරන්න බෑ බෑ උට ඊළඟ ආත්මෙදී පුළුවන් ඇති අඩෝ ඊළඟ ආත්මෙ කියන එක බලන්නේ මොකද්ද අදහස එහෙම එකක් තියෙනවා දුත් මගේ නම් ගත්තෙත් මම නම් ගහන්නෙත් මම නම් ඉතින් ගාන තීරණය කරන්නයි මට බැරි. ඉතින් මම රුපියල් 5000කට කරනවා කියලා දාලා තිබ්බ ෆොටෝ ෂූට් වීඩියෝ එකට ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් අයලා ෆයර් වෙලා. මොකද දන්නේ නැහැ. ඉතින් ඔයාලා වීඩියෝ ගැහුවා කියලා මට වැඩ නැති වෙන්නෙත් නැහැ. මම වීඩියෝ කියලා ඔයාලට වැඩ නැති වෙන්නෙත් නැහැ. ඉතින් ඔයාලා ඔයාලගේ ගානට ගහන්න මම මගේ ගානට ගහන්නම්. මම ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක විතරයි රුපියල් 5000කට දාලා තියෙන්නේ. මට ඒකත් මොනවා හරි කරගන්න පුළුවන් නම් මම ඒකත් තව රුපියල් 2000කට වගේ අඩු කරලා ගහලා දෙනවා. මොකද මේ රටේ ඉන්නවා කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා YouTube කරන්න ආසාවෙන් ඉන්නවා. හරි කැමරාවක් නැති කොල්ලෝ කෙල්ලෝ ඉන්න ඕන තරම්. ඒ ඕන කෙට්ට මම සපෝට් එකක් දෙනවා. ඕන කෙනෙක් මේ පල්ලෙහා දාලා එහෙනම් ජය වේවා. පන්සල් වල පොඩි හාමුදුරුවන්ට ලොකු හාමුදුරු හරිනවා. එහෙම කරන හාමුදුරුවරු ඉන්නවා. ගෝටා